අඩු මෙන්න ඒකේ හැමදාම පළවෙනිය ගන්න මෙහෙම තමයි. මං ඇවිල්ලා ඔක්කොම ගිනි තියලා. මොන මුල් 10ක්ද? අපි ඉන්නවා මුල් 10. අපි ඉන්නේ උන්ට කිව්ව උන්ට ඉතින් ගානක් නැහැ. ඔකුම වැඩ කරන්නේ නැහැ. මං කිව්වා අර ඔය පළවෙනිය වෙන්නේ බං. කොපි ගහලා බං. අපි හොඳයි ඊට වැඩිය. දිස්ත්‍රික් ප්‍රථමයෙන් 11ක් මුල් 198ක් දිවිල ප්‍රථමයෙන් 3ක් දායාද කළ ගුරුතුමා දැන් ලංකාවටම ඔන්ලයින් චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා. එන් ලියාගෙන බුක්ලට් පව අපිනේ දෙන්නේ. ඉස්සර එහෙම සර්ලා එහෙම දෙන්නේ නැහැ. ඔයාට කැමති කොලයක් කැමති ඒ ෆයිල් එක මේ ඩිස් එකේ තියන් ලියන්න බෑනේ. මේ ඩිස් එකේ ලියනකොට ලියන්න බෑ. ඒකම හින්දා මම ෆයිල් එකයි. ෆයිල් එකේ කවර් ඇතුලේ කාඩ්බෝඩ් ෆයිල් එකේ ලියාගෙන ඇවිල්ලා. ඉතින් ඒ ළමයා හැමදාම පළවෙනියා. එතකොට අපි දැනගත් අඩු මෙන්න ඒකේ හැමදාම පළවෙනිය ගන්න මෙහෙම තමයි. මං ඇවිල්ලා ඔක්කොම ගිනි තියුවා. ආපෝ කියන්නේ මොකක්ද යකෝ? අපේ ඉන්නේ උන්ට කිව්ව උන්ට ඉතින් ගානක් නැහැ. ඔකුම වැඩ කරන්නේ නැහැ. මං කිව්වා අර ඔය පළවෙනිය වෙන්නේ බං. කොපි ගහලා බං. අපි හොඳයි ඊට වැඩිය. හරිද? එහෙම අපි වෙණියෙක් වෙන්නේ නැහැ. හරිද? ලකුණු 60ක් 70ක් එනවා. කො අපි හොඳයි ඊට වැඩිය. අපි කොහෙන්වත් බලන්නේ නැතුව ලියලා යකෝ. මෙහෙම ගත්තා හොඳයි. අවසානයේ රෑන්ක් එක දන්නවද? ඒක තමයි කියන්නේ අන්තිමට පච වෙනවා කියලා. රෑන්ක් එක 160 ගානක්. අපි ඉතින් අහනවා පළවෙනිය වෙච්ච ළමයා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මුල් 10 ඇතුළේ ඉඳී කියලා. මොන මුල් 10ක්ද? අපි ඉන්නවා මුල් 10. 169 මේ ළමයා ආවෙවත් නැහැ සර්ට රිසල්ට්ස් කියන්නේ. ඇයි නැත්තේ? ලැජ්ජයි. මූණ දෙන්නේ කොහොමද? එතකොට ඒකයි කියන්නේ කොපි කරලා ඔයා මෙතන නැගිටලා රෑන්කින් ඉඳලා වැඩක් නැහැ. ඕක ෆයිනල් එක්සෑම් එකේදී මාට්ටු වෙනවා. මාට්ටු නාම මූණ දෙන්න බෑ සර්ට. සර්ට ළමයින්ට කෝල් අපි අහනවා යාළුවන්ගෙන් අර දැන් අපි අහනවනේ යා පළවෙනි එක ගත්ත ළමයානේ. යාළුවට කොහොමද රිසල්ට්ස්? එයා ආවෙවත් නැහනේ. එලා ඇහුවා නෑ යාළුවෝ ෆෝන් එකවත් ආන්සර් කරන්නේ නැල්ලු. ඒ කියන්නේ යාළුවට මූණ දෙන්නත් බෑ.